අද vlog එක කාලයකට කලින් ගිය අපේ hot and plains trip එක ගැන. කට්ටියත් එක්කම කොළඹ කොටුවෙන් බදුල්ල නයිට් මේල් ට්‍රේන් එකේ රෑ 8:00ට තමයි අපේ ගමන පටන් ගත්තේ. පට්ටිපොලෙන් බැහැලා තමයි hot and plains වලට යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පට්ටිපොල ස්ටේෂන් එකෙන් බැස්සා. පට්ටිපොල ස්ටේෂන් එකට එනකොට පාන්දර 4:05 විතර වුණා. අපිව වෙවුලන තරම් මාරම සීතලක් තමයි තිබ්බේ. ඔයාලට මේ vlog එක බලනකොටත් කට්ටියගේ රියැක්ෂන්ස් වලින් පේනෙයි කොච්චර සීතලක් තියනවද කියලා. මේ නම් උදේ 6ට 7ට විතර ටයිම් එක. සන්රයිස් එකත් එක්ක වටේ මාරම ලස්සනයි ළමයි. මේ එක්ස්පීරියන්ස් එක නම් ජීවිතේ අනිවාර්යයෙන්ම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් කියලා මට හිතුණා. මොකද මේ කැමරා එකෙන් පේනවට වඩා මාරම ලස්සනක් ඒවලේ සන්රයිස් එකත් එක්ක වටේ මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් hot and plains එනවා නම් පට්ටිපොල train station එකෙන් බැහැලා උදේ පාන්දර සන්රයිස් එකත් බලලා මෙන්න මෙතන තියෙන ෆොටෝ ලොකේෂන් එකේ ෆොටෝසුත් අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේක සීතල දරා ගන්න ටිකක් අමාරු නිසා හැමෝම ජැකට් අනිවාර්යෙන් ගේන්න මතක තියාගන්න. පට්ටිපොල කියන්නේ හැමෝම දන්නා වගේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය. ඉතින් පට්ටිපොල දුම්රිය ස්ථානෙටත් ඇවිල්ලා ඔයාට hot and plains වලට යන්න පුළුවන්. hot and plains නම් මාරම ලස්සනයි ළමයි. මට නම් දැනෙන්නේ මම වෙනම ලොක්කට ගියා වගේ. මේක නම් මම ඇත්තටම vlog එකක් කරන්න හිතාගෙන ගත්තු වීඩියෝ ක්ලිප්ස් ටිකක් නෙමෙයි. මට අර ලස්සන දැකලා මට එක මෙමරීස් විදිහට තියාගන්න ගත්තු ක්ලිප්ස් ටික. ඒ වුණාට මං හිතුවා මේකෙන් පොඩි vlog එකක් හදලා දානවා කියලා. ඇත්තටම කිව්වොත් මේ ට්‍රිප් එක ගිහිල්ලා මාස 6කටත් වැඩි වීඩියෝස් දකිද්දී මට මෙමරීස් ඔක්කොම මතක් වෙන්න පටන් ගත්තා. අපි hot and plains එක වටේම ඇවිද්දා. මිනි වර්ල්ඩ්ස් ඒ ඔක්කොම බලලා හැබැයි ඉතින් අන්තිම වෙනකොට ටිකක් අමාරු වුණා. මොකද කිලෝමීටර් ගාන පයින් ඇවිද්දා. කඳු චූටි හයික් එකක් වගේ තිබ්බා. ගිය කෙනෙක් නම් දන්නවා ඇති මේක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි hot and plains entrance එකේ ටිකට් එක අරන් ඇතුළු වුණාට පස්සේ අපිට කෑම ගෙනියන්න එයාලා brown paper bags දෙනවා. මොකද ඇතුළට පොලිතීන් ගෙනියන්න සපුරා තහනම්. hot and plains වල තියෙන තවත් ලස්සනම ලොකේෂන් එකක් තමයි මේ බේකර්ස් ඇල්ල. හැමෝම බේකර්ස් ඇල්ල ගාවට ගිහිල්ලා පැය ගාණක් විතර නතර වෙලා ඉන්නවා. මොකද ඒ තරම්ම ලස්සනයි. මමත් දැකපු ලස්සන දියැලක් තමයි මෙන්න මේ බේකර්ස් ඇල්ල කියන්නේ. මෙතනින් මගේ වොයිස් ඕවර් එක ඉවර කරනවා. හැබැයි vlog එක නම් ඉවර නැහැ. අපේ ට්‍රිප් එක ගිය කට්ටියගේ ට්‍රිප් එක ගැන අදහස් ඔයාලට ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් බලන්න පුළුවන්. එහෙනම් thank you for watching. හටින් ට්‍රිප් පැන්නන්ගේ සංගමය ඇත්තටම ට්‍රිප් එකක් ඇවිත් තියෙනවා අදහස් දක්වන්න. අපි ට්‍රිප් ගන්නගේ සංගමයේ සමාජිකයන්ගේ අවුල තමයි තිබුණේ. කල් වෙලා තියෙන සමාජිකයන්ගේ වැරද්ද නිසාවෙන් මේ සිද්ධිය දිගින් දිගටම මෙලෙස සිදු වෙ තිබුණා. ප්‍රධාන සංවිධායක විදිහට දිල්ෂාන් පත්තුනා මේ සියල්ල වෙනස් වුණා. සංවිධානය කරනු ලැබු පළවෙනි ට්‍රිප් එක සාර්ථකව අපි පැමිණියා. කස්තුරි මාමා ලෙස ඒ නිසා මෙතෙන් පටන් කස්තුරි මාමා ලෙස මිස්ටර් දිල්ෂාන් හඳුන්වනවා. හරි අක්කේ මොකද හිතෙන්නේ ට්‍රිප් එක ගැන? මොකක්ද කියන්නේ? දිල්ෂාන් අයියා මාහමක ඉන්න එක මම හතුලුයි. මට කුඩේ අල්ලීම ඉතාමත් අදලා ඊළඟට මම බලන්නේ ටික. නෑ මට හැම ලොක්කු අදහසක් කියන්නේ අපි අනිත් අයගේ අදහස් හරි ඊළඟට අපේ ආහාර ගබඩාව මම මේකක් කරනවා. ආහාර ස්ටොක් කරගෙන යන එක්කිනා කියන්නේ ඔයාගේ අදහස් දක්වන්න කැම් පිටිමද ආහාර ස්ටොක් කරන මල්ලයි ඒවයි තිබුණු දේවල්ත් හරියට පේනවා. අන්න ඒක තිබුණා මොනවද? බෙරළ තිබ්බා. දැන් නම් කැම නෑ. හවායින් කුකීස්. මේ පාට දියර જાති. ඇති. හරි. ආහාර පිළිබඳව මොනවද සෑහීමට පත් වෙනවද? හැහීමට පත් වෙනවා වැඩි වෙලා විසික් කිරීමට පවා සිදු වුණා මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඊළඟට අපේ දේදුණු මහත්මිය පවසන්නේ අඩෝ මහත්මිය මොකද කටින් ට්‍රිප් එකේ සංගමය ගැන කියන්නේ? උතරම හොටන් තැනට ආව කියන එයාට සතුටු වෙදී. අයියේ මොනවද ඉතින් හම්බන්තර දේදුණු හොටන් තැනට ඉන්න පොෂ්ෂලා. හරි ඊළඟට මහේල ප්‍රමාන්දු පවසන්න අලුත්ම සමාජිකයා. හරිද? ඊළඟ සැරේ ට්‍රිප් එක යන්නත් එනවද?
ඊළඟ සැරේ වේද? ඊළඟ සැරේ ට්‍රිප් එක යන්න එන්න යනවා හරිද? ඊළඟට සඳරු feeling awesome feeling awesome කියන්න දෙයක් ඊළඟ සැරේ කොහෙද යන්නේ? බලමු නේ අපි බලමුද? මල්ලි කණේක ලොක්කලාගේ අපි එන්ඩ් එකේ ට්‍රිප් එක යනකොට ඔයා කැම්පස් ආවිලා මොකද කරන්නේ නේද නැද්ද? යන්න එනවද අපිත් එක්ක ඊළඟ සැරේ? අපි එන්ඩ් එකේ ට්‍රිප් එක යනකොට ඔයා අපිත් එක්ක යන්න එනවද නැද්ද? එන්න කිව්වොත් එනවා ඉතින් එන්න කිව්වොත් එනවා. ආරාධනා කරනවා ආරාධනා කරන්න ඕනේ. ඉන්නයිට් අර මොකද ලෙටර් එක මම අරන් එන්න. ඊළඟට next email එකක්ද Mr. Lonely Soul. අනේ ඉතින් අපේ lonely soul මේ ලැජ්ජකාරය. නළුවා ඉතින් ආයෙත් අහලා ඉතින්. Foundation for Pen කෙනා. රිතික් රෝෂන්. ඊළඟ සැරේ අපි කපල් වෙලා යමුනේ. ඔව් ආට කියන්නේ. කාව හරි සෙට් කරගෙන එන්න බලමු. නැත්තම් පාළුවේනේ. හරි ඊළඟට කවුද? කපල් එක ඒගොල්ලෝ ෆොටෝ ෂූට් එක. එච්චරයි. කවිදු මගේ අදහස් නෑ දෙන්න. ඊළඟට ට්‍රිප් එක ප්ලෑන් කළේ කවිඳු මදුශංකර්. සංවිධායක කියලා මෙයා නම වටපිට ගත්තේ මොකටද මිස්ටර් දීෂා? එයා සංවිධායක. සංවිධායකනේ බං. මෙයා තමයි අර මම අදහස දුන්නේ පට්ටි වලට යන්න. ඔව් ඊළඟට ප්ලෑනින් පොඩි. ටික බලලා දේශන ඇද්ද කතා කරලා ඊට දේශන ඇය තමයි නවත්තන් ගන්න තැන් ටික බලලා වාහනේ සෙට් කරලා ටික කරලා දුන්නේ අපිට. ඊපස්සේ මම කරේ ඇත්තටම යන්න ස්ථානය හදපු එක තමයි ටයිම් ටික බලලා ට්‍රේන් ටික මේක කරලා ටයිම් ටේබල් එක අරපේ. ඒ වුණාට ටිකෙන් ටයිම් ටේබල් එක ගන්න තිබුණ වැඩසටහන් සිද්ධ වුණේ නැහැ. ඔයගේ ගැන වාට තියෙනවා. නෑ වුණා. ඒක තමයි ටයිම් ටේබල් එක. වෙලා තියෙන්නේ උඹලා නාන්න ගියාම වරු කරන්න ආනෝනේ බං මේක.